good morning මොකද වෙන්නේ මම ඉතින් සීතලයි අද යනවා ඉස්කෝල ට්‍රිප් එක යන්නේ හිමු පදින්න ඒ කියන්නේ හැමෝම යන්නෙත් නෑ ඉස්කෝලේ ඒ කියන්නේ ඉස්කෝලෙත් ටික දෙනා යන්නේ ඉස්කෝල තියෙන්නේ කියන්නේ මේ ඒ ඉවෙන්ට් එක තියෙන්නේ අපිට කැමති දේවල් තෝරගන්න පුළුවන් ඒ කියන්නේ සිත්‍රාන් දින්න ඒකට පන්සල් දෙක තුනක් තියෙනවා යන්න. ඒ කැමති කට්ටියට කැමති ඒවට යන්න පුළුවන්. දැන් අපි මම තෝරගත්තේ හිම වදින්න යන්න. මොකද කලින් ගිහිල්ලත් නෑ ආයෙ කවද යන්න ඊට දන්නෙත් නෑ. ඒ නිසා මම තෝරගත්තේ හිම වදින්න. මාත් එක්ක යනවා තව ඉස්කෝල ලංකාවේ යාළු ටිකක් යනවා වෙන වෙන රටවල යාළු යනවා. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. හතර තමයි පිටත් වෙනවා කියලා කිව්වේ. සිංජුකුලින් තමයි යන්නේ. අපිට ඉස්කෝල ගාට යන්න පුළුවන් සිංජුකුලට ගිහිල්ලා බස් එක නගින්න පුළුවන්. බලමු ඉස්සරහ මොකද වෙන්නේ කියලා. අපි දැන් මුලින්ම යන සිංජුකුල. දැන් කට්ටිය මෙහෙම හිතන්න එපා. අපි මේ ඉඳන් ආතල් ගන්නවයි කියලා නෑ. අපි ගන්නවා මේ දවස්වල ලංකාවේ ප්‍රශ්න තියෙනවා. ගම්මතුරෙන් ගොඩක් අය අවතැන් වෙලා තියෙනවා නාය ගිහිල්ලා ගොඩක් කට්ටිය නැම්ම තියෙනවා එහෙම ප්‍රශ්න තියෙනවා ඒ අපි දැක්කා අපි මෙහෙම ඉතියට අපේ ඔළුව තියෙන්නේ ගොඩක් වෙලා ලංකාවේ මොකද ගෙවල් වල සින්නෝ යාළුවෝ ඉන්නවා අපිට ඒක පේනවා අමතක වෙලා නෙමෙයි හැමදේම ඉතින් කාලෙට බාර දීලා හරියනකම් බලන් දැන් මෙහෙත් සීතලයි දැන් මේ අපි ඉන්න හරියට යන්නේ සාමාන්‍ය දින 2 වගේ. ග්ලව්ස් එක දාන්නේ මොකද සීතලයි මේ ඉන්න බෑ. දැන් අපි යන කිට්ටුව සාමාන්‍ය දින 6 5-6 යනවා කියලා තමයි කියන්නේ. ටීචර්ස්ලා නම් කිව්වේ එහෙම. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. රටට ගිහිල්ලා එහෙම මාවත් හරි නිදාගත්තේ නැහැ කියන්නේ නිින්ද ගියේ නැහැ මොකද මේ උදේ යන්න තියෙන නිසා නිින්ද ගියෙත් නැහැ මේ ෆෝන් එක ඔබ ඉඳලා ඊට පස්සේ නාලා කාලා දැන් ඉතින් හිමීට යනවා බස් එකේ පොඩ්ඩක් නිදා ගන්න ඉතින් තමයි යන්නේ අද මම ගොඩක් වෙලාවට කලින් වීඩියෝ එකත් කතා කරන්නේ කියලා හිතාගෙන හිටියට කතා කරන්න උන්නේ නැහැ මොකක් යනකොට බලමු මේ වීඩියෝ එකේ දිගටම කතා කරලා වීඩියෝ කරන්න ආසයි කරලා බලමු 導入金が不足しています踊り場මම දැන් ස්ටේෂන් එකේ ඉන්නේ එහෙනවත් ඒ සමහරකට හුලගේ සද්දේ මට්ට හුලගත්තේ කට්ටිය ඇවිල්ලා මං විතරයි පරක්කු මං හිතන්නේ. දැන් ඉන්නේ සිංජුකු. කකුල් දෙකක් තිබෙනවා. මේ අපේ ඉස්කෝලේ කට්ටිය හතරම යාළුවෝ. කට්ටිය ඇවිල්ලා ඉන්නේ මේ තාම එකට සෙට් උන්නේ නැහැ. දැන් මං ඉන්නේ අර සිංජුකු වල තියෙන අර තඩි පූසෙක් ඉන්නේ පූස දැන් නිදාගන්න ගිහිල්ලා ඩිස්ප්ලේ එක ඔෆ් කරලා තියෙන්නේ. එතන ඉන්නේ. ඒ ළඟ ඉන්න කට්ටිය. මේගොල්ලෝ ඉන්නේ මේ අතන සේපු සිංජුකු ස්ටේෂන් එක ගාව ඉන්නේ කුවේ මං ඉන්නේ සිංජුකු ස්ටේෂන්. සීතලයි. තාම නෑ. අපිට මීටර් 400ක් ඇවිදගෙන එනවා පේනවා. ඕන්ගෙන උදේ පාන්දර වැඩ පටන් කරන් ගන්න. ලොකේෂන් දාලා තියෙන්නේ මල්ලි. 1 2 3 4 එකේ පොල්ල තිබ්බා. කරන් දෙල්ල ඌ දාලා යන්නේ හල්ල යන්නේ. මොකද උනේ කොම්බිඩි කියලා මොකද උනේ? මොකද උනේ කොම්බිඩි නෑ නෑ අරගේ. වතුරේ නැද්ද? කොම්බිඩි වතුරේ නැද්ද? අරක වගේ කොමාරම් බටර උසියේ බූගා බටන් නැගී කර. ගාලා එනවා විතරයි.
හලෝ තව එක්කෙනෙක් හිටියා කෝ මේ අපි සුදු මහත්තයා එන්නේ සුදු මහත්තයා මේ ඉන්නේ චූටි මල්ලි හලෝ මේ ඉන්නේ කවුද මේ කවුද අහිංසකයා නෑරද දැන් අපි යන වැකුවේ සිරි මොකටද බං ස්ක්‍රීන් ෂොට් උපදිනවා දැන් යන වැකුවේ 7:15ට අර දැන් 7:16 වෙලා තින්නේ දැන් මේ ජපානයේ තත්ත්වය මේකයි අපි අලුත් අගමැතිනි ඇවිල්ලා මේකයි මේ ජපානට වෙලා තියෙන්නේ හරිද දැන් මේ අපේ ඉස්කෝලේ ගුරු මමරු කරන අපිට කියනවා ගුරු මමරු ගන්න එපා කියලා ඔයගොල්ලන් පේන නැති වෙලාව මමරු ගන්න එපා මමරු කරන්නේ කියලා කියන්නේ මමරු කරන්නයි කියලා දැන් 7:16 වෙලාව තාම මේ ළමයිගේ ක්‍රැෂ් කරනවා මොකද මේ ජපානට වෙලා තියෙන්නේ මේ අලුත් අගමැතිනේ පත් වුණාට පස්සේ ආයුබෝ වේවා අපි එකපාරට පොඩ්ඩක් පක්ෂ වෙනස් කරා ඔබට වෙන්නම්කෝ අද සුදු ඇද මැදන් ආවේ නෑ අපි මහින්ද මහත්තයා ලයින් එකේ ඉන්නේ පිච්ච මහින්ද අපි මල්ලිව පෙන්නන්නේ සාදු මල්ලිව ගන්න යස් මල්ලිව ගන්න ඉස්මඩි දාගෙන පෙන්නන්නේ කෙලිම පිච්ච මහින්ද ඉන්නේ සමාන රාජපක්ෂ මොන නාමල් ගුලාම 8:01යි අපි දැන් යනවා කිව්වේ 7:00 7:00ට යන වැගු කෑරින්නේ 7 කෑරින්නේ 8 කෑරිද්ද 7 කෑලිත් නෑ 8 කෑලිත් නෑ දැන් සාටගෙන දාගත්තා මේ අපි ඉන්න දැන් කඳු සෙට් එකක ඉන්නේ මේ ඒ කියන්නේ මේ මොකද්ද බං මේකට කියන්නේ සර්විස් ඒරියා එකක්ද? ඔව් සර්විස් ඒරියා එකට ආවේ මේ කට්ටියට වොෂ්රූම් යන්න නම් මොනං ඒවට මේ බලමු එම් පොඩ්ඩක් ඇවිදලා එන වෙලාවකට පස්සේ කොල්ලෝ ටික ඔක්කොම ඉන්නවා 1 2 3 යන්න ඕනේ කෙල්ලන්ට යමුද කෝ යාසා දැන් අපි ඉන්නේ දියතලාවේ සීතලකුත් එනවා දැන් දියතලාවේ ඉන්නේ තමයි හොර වැඩ කරනවා මේ එන්න මෙතන ඇවිල්ලා දින්නේ මොකද කිට්ටුවට එහෙමවත් දන්නේ නැහැ පොඩ සද්දේ අපේ සෙන්සේ කට්ටියගේ නම් මාස් කරනවා හරිනේ අපේ සෙන්සේ පොඩි බ්‍රේක් එක නැවැත්තුවා කියන්නේ මේ වොෂ්රූම් යන කට්ටිය නම් මනම් ඒවට නැවැත්තුවා තියන්නේ රින එකේ තියන්නේ ෆීල්ස් ලයික් තියන්නේ රින 12 දැන් මේ එතන මම පෙන්නන්නම් මේ බස් වලට මේව දාලා තියෙන්නේ මේ හිමේ යන්න මොකද ලිස්සනව නැත්තම් කොල්ලා මොකද වෙන්නේ සීතල කොල්ල සැබේ මේකුන් මේක පොටයක් ගහලෙමු සීතල ගැන මොකද කියන්නේ ඉතින් සීතල ගැන මොකද කියන්නේ අපි නම් සීතල අදාළම නැහැ සීතල ගැනද මට තාම දැවුන්නේ ඇතුළට ගිහින් ගිහලා තාම බලන්න ඕනේ ඔයාලා මොකද දෙන්නේ විහාර වාගෙන ඔක්කොම කියන්න දෙයක් නැහැ ඈ මම බැලුවම් පේනවා සීතල ගැන කියන්නේ ඔයාලා මොකද කියන්නේ මට නම් සීතල දැනෙන්නේ නැහැ දරා ගන්න බැරි සීතල ගැන මොකද කියන්නේ ගල්ලල ටේස්ට් උනා සාටකෙත් දුන්නා මගේ යාළුවා මේ මාර යාළුවා එයා අවදාසම මගේ යාළුවා එක පන්තිද අපි දෙන්න හම්බුනේ Tai donniyonni kita hajimeta kara wasitati issoni onega kurase imani mo isso wah
いいよ3倍言ってすごいねタイやり方教えてもらってないの？ OK 教えてあげるよමට උගන්න එකත් ඇරලා මාත් ඇරිලා ඉන්නේ එන මාසල් එක. そう頑張ってそう上手で A few moments later. ෆෝන් එකේ බැටරි ඉවරයි. ආය කොල්ලන්ගේ ෆෝන් වලින් වීඩියෝ කැල්ලක් කරන් දාන්නම්. පට්ට සීතලයි. හිම බදලි ඉවරයි පට්ට සීතලයි. කරාගිරියක් ගත්ත කන්න. දැන් ඉතින් ගෙදර යෑමක් තමයි තියෙන්නේ.もうそろそろ卒業だよ。P6 からミニ3年。පට්ට සීතලයි වැටිච්ච අමාරුව දැන් තමයි තේරෙන නිදාගත්ත පස්සේ කට්ටියත් එක්ක අමාරුවටම දැන් ආයි සර්විස් ඒරියා එක නැවතුවා. තව ඉඳන් දවසේ භාගික විනාඩි 45 විතර දුරත්වයට යන්න. මේ දැන් බහිද්දි අම්මලා එනවා ඒගොල්ලෝ ළමයිගේ. බහිද්දි ළමයි අම්මා විල්ලද? අපි ත්‍රිබල් දාලා යනවා මම ඒ මාවත් දාන් බලන් වලේන. අනේ මට යන්න දෙයක් නැහැ මට ගෙදරට කෝල්ලෙක් දීගෙන දරුණා. ඒ මතකේ නේ ලංකාවේදී නේ ස්කෝල් ට්‍රිප් එකක් ඒව ගිහිල්ලා එද්දි ටීචර්ස්ලා ෆෝන් වලින් කෝල් ගහ ට්‍රිප් එක ගිහිල්ලා එනවා අම්මලා තාත්තලා නැතුව කියන්නේ. සුස්තිගේ හරි ආයෙත් අහන චස්මල්ලි දැන්ද සුස්ති වලක් කෝල්ලන්ට සුස්තිගේ 今日はここで終わりにします。朝から疲れてると思うのでよく寝てください。はい、ありがとうございました。Ciao, andaan sudah. Minna. Ada dawasa ගැන මොකද හිතෙන්නේ? දවස මේ කොළ එක හමාරකට ලොකු සාධාරණයක් කරා. කරානේ. තෘප්තිමත් දිදී. තෘප්තිමත්. මේ මොකද? බොන්න තමයි. මේ අද දවසම මට මේ හරි. ඔයා අද දවස ගැන මොකද කියන්නේ? අද දවස ගැන මොකද කියන්නේ? මට මාර එක්ස්පීරියන්ස් එකක් ගත්තා. මොකද කියන්නේ? හිමන් මේ හිමන් අද රටක ඉඳලා ඇවිල්ලා මොකද ඉදාංගු විතර. අතර මරුවා දෙල්ල ගත්තා. අතනේ. යස්මාලි වා මොකද කියන්නේ ගෑල්ලා මේ කීයක්ද ටෝක් කරාගත්තද? ගෑල්ලා මේ ටෝක් කරගත්තද? නෑ ගහලා නෙමෙයි. සීන කුමාරයා අපේ සෙට් එකේ ඉන්න චූටිම සීන කුමාරයා.
මල් කෑල්ල වගේ අතට පල් ලයින් කරා. මල් කෑල්ල වගේ. අද දවසත් තෝම ඉවරයි. ආයෙ අක්කේ බ්ලොගින් ආව. එහෙනම් අපි ගියා.